තෙරුවන් සරණයි ලෝතුරු දහම්සෙවන පුණ්‍ය පන්සලේ 23 වන ශාසනික මෙහෙවර වශයෙන් අම්පාර මාණික්කමඩු ඓතිහාසික දීඝවාපි පරිවාර චෛත්‍ය රාජමහා විහාරස්ථානයේ උතුම් කඨින මහා පින්කම වෙනුවෙන් සංවර්ධන කටයුතු සිදු කිරීමට දායකත්වයක් දැක්වූ ලෝතුරු දහම්සෙවන පුණ්‍ය පන්සලේ සියලුම මහත්ම මහත්මීන්ටත් ඔබගේ පවුලේ සියලු දෙනාටමත් මේ උතුම් පුණ්‍ය බල මහිමය නිවනට පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ සමට සම්මා සම්බුදු සරණයි. විශේෂයෙන්ම ඓතිහාසික මාණික්කමඩුව දීඝවා පරිවාර චෛත්‍ය රාජමහා විහාරස්ථානයේ 2025 වර්ෂයට අදාළව කට්න චීවර මහා පින්කම පහුගිය දින සිදුවන්නට යෙදුණා. 25 හා 26 දිනවල ඊට සමගාමීව පන්සලේ තීන්තාලේප කිරීම කටයුතු එවාගේම සංවර්ධන කටයුතු සිද්ධ වන්නට යෙදුණා. ඒ සඳහා උදව් උපකාර කරන්නට යෙදුණු සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. 23 වෙනි ශාසනික මෙහෙවර විදිහට ලෝතුරු දහම්සෙවන පුංචි පන්සලේ අනුශාසකයන් වහන්සේ නමක් වෙන මා විසින් ඉල්ලීම් කරන්නට යෙදුණා. මේ 25 හා 26 වෙනි දින විහාරස්ථානයේ සිදුවෙන කඨින චීවර මහා පින්කම වෙනුවෙන් ඒ සඳහා දායකත්වයන් දක්වන ලෙස ඒ අනුව ඒ තීන්තාලේප කිරීම ආදී කටයුතු වෙනුවෙන් නාලිනී වීරසිංහ මහත්මිය රුපියල් 3000ක්, සුමිත්‍රා කුමාරි මහත්මිය රුපියල් 7500ක්, රේණුකා මහත්මිය 1300ක්, ජීවනන්දන මහත්මයාණන් රුපියල් 7000ක්, අමා සෙව්වන්දි මහත්මිය 3000ක්, ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා 2000ක්, කුසුම් ගමගේ මහත්මිය රුපියල් 3000ක්, දිනු ප්‍රනාන්දු මහත්මිය රුපියල් 2000ක්, සඳුනි මහත්මිය සහ අමිත් මහතා රුපියල් 2500ක් මුළු එකතුව විදිහට 31300ක මුදලක් ඒ තීන්තාලේප කිරීම ආදී කටයුතු වෙනුවෙන් අපට පූජා කරන්නට යෙදුණා. ඒ තීන්තාලේප කිරීම කටයුතු කඨින චීවර මහා පින්කමට සමගාමීව අපි සිදු කරන්නට යෙදුණා. ඉතින් පින්වත් හැම සියලු දෙනාටම අපේ ජීවනන්දන මහත්මයාණන් ප්‍රදාන අපේ පුංචි පන්සලේ ලෞතුරු දහම්සෙවන අපේ පුංචි පන්සලේ සියලුම දායක දායිකා පින්වතුන්ලාට මේ වෙලාව තුල උතුම් කඨිනානිසංස අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. උතුම් බුද්ධ ආදී තුනරුවනේ තේජානුභාව ශක්තියන් තුලින් සියලු දෙනාටම ආයු වර්ණ සැප බල ප්‍රඥා උදා වේවා. සියලු දෙනාටම යහපත සත ශාන්ති උදා වේවා. සමගිය සමාධානයේ සෞභාග්‍ය උදා වේවා. රැකියාදී සුරක්ෂිත වේවා කියලා මේ වෙලාව තුල අපි ප්‍රාර්ථනා කරනවා. කඨින චීවර මහා පින්කම ඉතාමත් උත්කර්ෂවත් ආකාරයේ සිදු කර ගන්නට අවස්ථාව ලැබුණා. ඒ සඳහා පින්වත්තුන්ගෙන් ලැබුණ ඒ දායකත්වයන් ඒ උපකාරයන් මේ වෙලාවේදී අපට විශාල හයියක් ශක්තියක් වුණා. ඉතින් හැමෝටම මේ වෙලාව තුල අපි ආශිර්වාද කරනවා. අපේ ලෝතුරු දහම්සෙවන පුංචි පන්සලේ 23 වෙනි ශාසනික මෙහෙවර විදිහට මේ වටිනා මහා පින්කම සිදු කළා. ඉතින් හැමෝම අමාරුවෙන් ජීවත් වෙන කාල පරිච්ඡේදයක්, සමහර ඇත්තන්ට වැටුප් පවන් මේ කාලය තුල ලැබෙන්නේ නැති කාලයක්. ඉතින් හැමෝම විශාල කැපකිරීමක් කළා. මහා දුක් කන්දරාවක් විදින ඔය ඇත්තෝ ඒ වෙනුවෙන් මහා මුදලක් කැප කළා. හැමෝටම පුණ්‍යානුමෝදනා කරන ආශිර්වාද කරනවා. ඉදිරියටත් මාණික්කමඩු පන්සලත් එක්ක රැඳී ඉන්න මාණික්කමඩු පන්සලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් හැමෝගේ උදව් උපකාර අපි බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම උතුම් බුද්ධ ආදී තුනරුවනේ ආශිර්වාදයේම වේවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම බොහෝමත්ම පිං. තනියම එන අපි තනියම යන්නම් නැත මෙහි නවතින්නේ. තනියම එන අපි තනියම යන්නම් නැත මෙහි නවතින්නේ. ඔපමණ තිබුණත් කල හොඳ නරකයි
යන කල ගෙනියන්නේ තනියම එන අපි තනියම යන්නමු නැත මෙහි නවතින්නේ මෙම පුණ්‍ය කටයුත්තට සහසම්බන්ධ වූ ඔබ සියලු දෙනාට නිවනට පාරමිතාවක් වේවා. සියලු දෙනාට සම්මා සම්බුද්ධ සරණයි.